මේ වීඩියෝ එකෙන් අපි බලනවා සේල්ස් වින් එක කොහොමද පාවිච්චි කරලා අපේ සේල්ස් හොඳට කරන්නේ සහ විශේෂයෙන්ම අපේ කස්ටමර්ස්ලා නැත්නම් අපේ ලීඩ්ස් කොහොමද හොඳින් මැනේජ් කරන්නේ. දැන් ලීඩ් එකක් කියන්නේ මොනවද? අපේ කස්ටමර් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට අපිව කන්ටැක්ට් කරනවා, කෝල් එකක් දෙනවා, සෝෂල් මීඩියා එකේ ෆෝම් එකක් පුරවලා අපිට මේ කොන්ටැක්ට්ස් ටික එනවා. දැන් තාම කස්ටමර් කෙනෙක් වෙලා නැහැ. කස්ටමර් කෙනෙක් කරන එක තමයි අපේ වගකීම. එතකන් මෙයා ලීඩ් එකක්. දැන් මේ පළවෙනි සෙක්ෂන් එකේ පෙන්නනවා කොච්චර ලීඩ්ස් මේ එක එක ස්ටේටස් වල තියනවාද කියලා. දැන් මේ ස්ටේටස් ගැන අපි පස්සේ කතා කරනවා. මේ එක එක ලීඩ්ස් වලට කොච්චර ඇක්ෂන්ස් ටු ඩූස් කරලා තියනවාද කියලා මේ සෙක්ෂන් එකේ පෙන්නනවා. ඒ වගේම මේ ලීඩ්ස් ඇවිල්ලා තියෙන සෝසර්ස් කෝල් කරලාද ඩිරෙක්ට් කස්ටමර්ස්ලාද වෙබ්සයිට් එකෙන්ද ඒ විදිහට අපිට සෝසර්ස් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේමයි කොච්චර වැලියු එකක් ලැබිලා තියෙනවද, ටෝටල් වැලියු එක, කන්වර්ෂන් රේට් එක, ඔයගේ හැම විස්තරයක්ම මේ ඩෑෂ්බෝඩ් එකෙන් පෙන්නනවා. ඉතින් කම්පැනි එකේ විස්තර ටික තියෙන්නේ, නමුත් යූසර් කෙනෙක් හැටියට පාවිච්චි කරනකොට යූසර් කෙනෙක්ට මේ වගේම විස්තරයක් ඒ කෙනාට පෙන්නනවා. සේල්ස් වින් එකට ලීඩ්ස් ගේන ක්‍රම 4ක් තියෙනවා. ලීඩ් එකක් ගේන ලේසිම ක්‍රමය තමයි මේ බටන් එක ඔබලා. අපිට එන්ටර් කරන්න පුළුවන් ඩීටේල්ස් ටික. අපි දෙනවා චමීරා කියන කෙනා. ඉතින් එයාගේ අපි කම්පැනි එක CHR කියන කම්පැනි එකේ. ඒකට අපි මෙතනදී එයාගේ ටෙලිෆෝන් නම්බර් එකක් හරි ඊමේල් එකක් හරි දාන්න ඕනේ. අපි shamira@chr.ok. right. ඒතර අපි සෝස් එකක් අනිවාර්යෙන් දෙන්න ඕනේ. මෙයා කෝල් කරලා ආවනම් ඒ විදිහට දාලා අපි අනිවාර්යෙන් පයිප්ලයින් එකක් දෙන්න ඕනේ. දැන් මේ පයිප්ලයින් එකක් කියන්නේ මොනවද කියන එක අපි චුට්ටකින් පැහැදිලි කරන්න. ඒක කෙනෙක්ට අසයින් කරන්න පුළුවන්. ඒ විදිහට අපිට මේ ලීඩ් එක ඇඩ් කරන්න පුළුවන්. තව විදිහක් තමයි සේල්ස් වින් එකේ තියෙන chatbots. අපිට chatbot කෙනෙක්ව හදන්න පුළුවන් ඕන විදිහට chatbot එකක් හදලා මේ chatbot ව දාන්න පුළුවන් වෙබ්සයිට් එකේ. chatbots හදන විදිහ ගැන අපිට වෙනම ටියුටෝරියල්ස් තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඉතින් මම දැන් මේකෙන් ඕපන් කරපු chatbot කෙනෙක් ඉන්නවා. chatbot කෙනෙක්ව link එකක් කරහා දාන්න පුළුවන් වෙබ්සයිට් එකට chatbot ව ඉන්ටග්‍රේට් කරන්න. දැන් අපි මේ විදිහට chatbot එක ඉන්ටරැක්ට් කරොත් එහෙම එයා දැන් අපෙන් අහනවා නම. ඊට පස්සේ කම්පැනි නම අහනවා. ඊට පස්සේ ඊමේල් එක දානවා. දැන් මේ කස්ටමර්ව කෙලින්ම අපේ සිස්ටම් එකට ඇතුල් වෙලා තියෙනවා. ඒ වගේම තියෙනවා ලීඩ් ෆෝම්ස්. දැන් මේ විදිහට ලීඩ් ෆෝම් එකක් හදලා අපිට පුළුවන් සිස්ටම් එකට කස්ටමර්ස්ලා කෙලින්ම ගේන්න. හතරවෙනි ක්‍රමය තමයි මේ බල්ක් ලීඩ් අප්ලෝඩ් ක්‍රමය. ඒ කියන්නේ අපේ Excel sheet එක ගොඩක් වෙලාවට අපේ contacts ටික තියෙනවා. අපේ කස්ටමර්ස්ලාගේ රෙකෝඩ් එක තියෙනවා. අපිට ඒ විස්තර ටික සිස්ටම් එකට ඇතුළු කරන්න පුළුවන් බල්ක් අප්ලෝඩ් එකක් විදියට. ඉතින් ඒකට කරන්න ඕනේ මේක ටෙම්ප්ලේට් ෆයිල් එකක් තියෙනවා. ටෙම්ප්ලේට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා අපේ තියෙන ඔක්කොම contacts ටිකට ඒ ටෙම්ප්ලේට් ෆයිල් එකට කොපි කරන්න තියෙනවා. ඒ හරහා අපේ ලීඩ්ස් ටික ගත්තාම එන්නේ මේ ඉන්බොක්ස් එකට. ඉන්බොක්ස් එක කියන්නේ අර ඊමේල් එකේ ඉන්බොක්ස් එක වගේ ඔක්කොම ලීඩ්ස් ටික අපේ කස්ටමර්ස්ලා එන තැන. දැන් මෙයාලව මෙතන ඉඳන් අපිට පුළුවන් assign කරන්න මේ pipeline එකකට. දැන් pipeline එකක් කියන්නේ මොනවද? sales process එකක්. pipeline එකක් වැඩ කරන්නේ කොහොමද කියන එක මම පෙන්නන්නම්. මේ target icon එක click කරාම pipeline view එකට එනවා. ඉතින් දැන් අපි ඉන්නවා මේ product delivery කියන pipeline එකේ. දැන් මේකේ පේනවා ඇති steps කිහිපයක් තියෙනවා. මුලින්ම new leads එන තරම්. ඊට පස්සේ අපි මුලින්ම contact කරනවා. ඒ contact කරපු අයගෙන් කීප දෙනෙක් interested වෙනවා. ඒ interest කරපු අය එයාලව කතා කරලා එයාලට invoice එකක් යවනවා. ඊට පස්සේ එයාලා payment එකක් කරනවා. delivery කරනවා. ඊට පස්සේ අවසන් delivery එක complete කරනවා. ඕක තමයි මේ sales process එකේ තියෙන steps ටික. ඒ විදිහට විවිධ company වල විවිධ process තියෙනවා. ඉතින් ඔයාලගේ business එකේ තියෙන process එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ process එකට අනුව custom pipeline එකක් sales win වල අපිට හදන්න පුළුවන්. මේ pipelines කිහිපයක් දැන් අපි sample එකකට හදලා තියෙනවා. ඉතින් දැන් simple pipeline එකක් වෙන්න පුළුවන්. steps 4යි මේකේ තියෙන්නේ. complex pipeline එකක් වෙන්න පුළුවන්. ඒකේ steps කීපයක් තියෙනවා. එතකොට මේ pipeline එකට අපිට දාන්න පුළුවන් ඕන තරම් members ලබ. සහ එක්කෙනෙක්ව අපිට manager කෙනෙක් හැටියට පත් කරන්න පුළුවන්.
ඒ වගේම මේ පයිප්ලයින් එක අපිට ෂෙයාර්ඩ් පයිප්ලයින් එකක් හැරෙට කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ කොම ලීඩ්ස් ටික ඕනම කෙනෙක්ට ඇක්සස් තියෙන්න පුළුවන්. නමුත් මේ ෂෙයාර්ඩ් අයින් කරොත් එහෙම assign කරපු කෙනාට විතරයි ඒ ලීඩ් එකට ඇක්සස් තියෙන්නේ. ඉතින් නැවතත් අපි යන් පයිප්ලයින් view එකට. ඉතින් පයිප්ලයින් view එකේ හරි ලස්සනට අපිට පැහැදිලිවම දැනගන්න පුළුවන් එක එක ස්ටෙප් එකේ මේ කස්ටමර් කොතනද ඉන්නේ. ඒ වගේම පේනවා ඇති මේ පාට කීපයක් තියෙනවා. මේ පාට වලින් ඇඟ වෙන්නේ මොනවද? අපිට මේ එක එක ලීඩ් එකට ඇක්ෂන් දාන්න පුළුවන්. ඉතින් දැන් අපි එක ලීඩ් එකක් ඇතුළට යන් මේ රාජ් ඩුප්‍රාස් කියන කෙනා ඇතුළට යන්. අපි දකිනවා දැන් මෙයාට මේ ඇක්ෂන් එකක් දාලා තියෙන්නේ. මෙයාට මීටින් එකක් අසයින් කරලා තියෙනවා 22nd April. right? contact information ටික අපිට එක තැනක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා කොච්චරක් ටාගට් කරනවද මේ සේල් එක මෙයාගේ සහ ක්ලෝසින් ඩේට් එක. ඊට පස්සේ අපි දකිනවා මෙයා ඉන්න ස්ටෙප් එක අපිට ඕනනම් මූව් කරන්න පුළුවන්. අපිට දකුණු පැත්තෙන් අපි තියෙනවා මෙයාගේ ඔක්කොම ඉන්ටරැක්ෂන්ස්. ගැන කෝල් කරපු ඒවා ඒ කෝල් වලට මොනවද වුණේ මීටින් එකක් අසයින් වෙලා තියෙනවා ඒකට මොනවද වුණේ ඒ විදිහට ඇක්ෂන්ස් ඔක්කොම තියෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් ඕන විදිහට මේ පෙන්වලා තියෙන විදිහට නෝට්ස් ඇඩ් කරන්න. ඉතින් අපි නෝට්ස් විතරක් අපිට ෆිල්ටර් කරන්න ඕන නම් අපිට මේ විදිහට නෝට්ස් ටික ෆිල්ටර් කරන්න පුළුවන්. ඒකට හරි ලේසියෙන් අපිට ඔක්කොම ඇක්ටිවිටීස් ටික ලස්සනට බලා ගන්න හැකියාව තියෙනවා සේල්ස් වින් එක හරහා. දැන් අපි කියමුකෝ අපිට කෙනෙක් දෙ විශේෂ විස්තරයක් අපිට ඇඩ් කරන්න ඕනේ. හරිද? එතකොට අපි කියමුකෝ මෙයාගේ ඕඩර් එකක් ගැන විස්තරයක් අපිට ඇඩ් කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් බෑක් එන්ඩ් එකේ ෆෝම් එකක් හදන්න. මේක ඇඩ්මින් අපිට හදලා දුන්නාම පස්සේ අපිට මෙතන තියෙනවා මෙන්න ෆෝම් එකක් ඒ කස්ටමර්ගේ විශේෂ විස්තර ටික දැනගන්න. දැන් ඔයාලගේ බිස්නස් එකට අනුව ඕන දෙයක් වෙන්න පුළුවන්. අපිට ඩ්‍රොප් ඩවුන්ස් පාවිච්චි කරන්න පුළුවන්, නම්බර් ෆීල්ඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදියට මේ ඩිලිවරි එක මොන ජාතිය ඩිලිවරි එකක්ද කියලා අපිට දාන්න පුළුවන්. ඒ අවైలබල් මොනවද කියන එක අපිට කෝල් එකෙන් දරකට ඉක්මනට ටික් කරලා මේ විදිහට ඉක්මනට විස්තර සේව් කරගන්න අපිට හැකියාවක් තියෙනවා. ඒක සාමාන්‍ය නෝට් එක ලියනවට වඩා පිළිවෙලයි වගේම ඉක්මන්. සේල්ස් ෆිට් වල තියෙන තව වටිනාම දෙයක් තමයි මේ ඊමේල් සහ මෙසේජින් සහ WhatsApp එක තැනක තියෙන එක. එතකොට අපිට පුළුවන් ඕන වෙලාවක ඊමේල් එකක් සිස්ටම් එක හරහාම අපිට යවන්න. ඉතින් අපි අපේ කම්පැනි එකේ ජෙනරල් ඊමේල් එක අපි රෙජිස්ටර් වුණාන් පස්සේ ඒ ඊමේල් එක හරහා ඒ කම්පැනි එකේ දින ඕනම එම්ප්ලොයි කෙනෙක්ට ඒ ලීඩ් එක අසයින් වෙලා තියෙනවා නම් ඒ ඊමේල් එක හරහා එයාට ඊමේල්ස් යවන්නත් රිසීව් කරන්නත් පුළුවන්. ඉතින් මේක තියෙන වාසිය තමයි අපිට එක තැනින් හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. මේ ලීඩ් එකේ මේ ඇක්ෂන් හැමතිස්සෙම කරන්නේ ඔයාම නොවෙන්න පුළුවන්. එතකොට අපි කියමුකෝ මේ මීටින් එකක් තියෙන්නේ මේ මීටින් එක කරන්නේ මම නෙමෙයි. මේ චතුරංග කියන කෙනාට අසයින් කරනවා. දැන් මේ චතුරංගට අසයින් කරපු ගමන් යාගේ දකුණු පැත්තේ යාගේ කැලෙන්ඩර් එක තමයි පෙන්වන්නේ. අපි 22 වෙනිදාට දාමු. දැන් 22 වෙනිදාට එයාට මීටින් දෙකක්ම අපොයින්ට් වෙලා තියෙනවා. ඒ නිසා අපි දවල්ට මේ මීටින් එක එයාට ෂෙඩියුල් කරන්න පුළුවන්. එකමාරට අපි එයාට එක මීටින් දෙකක් ෂෙඩියුල් කරනවා. එතකොට එයාට ඒ ටයිම් එක අපිට මෙතනින් නම් ටයිම් බ්ලොක් කරන්න පුළුවන්. මේ සේල්ස් වින් වල දෙන තව අපූර්වම ෆීචර් එකක් තමයි කස්ටම් ඇක්ෂන්ස් අපිට ඩිෆයින් කරන්න පුළුවන්. දැන් විවිධ කම්පැනි වල විවිධ දේවල් ඒ කස්ටමර්ත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න කරනවා. ඉතින් අපි කියමුකෝ අපි මේ ලීඩ් එක ඉන්නේ පළවෙනි ස්ටෙප් එකේ. right? then contacting ස්ටෙප් එකේ තමයි ඉන්නේ. right? එතකොට අපි මේ කෙනා ගාවට යන් එයාට ඇක්ෂන් එකක් සෙට් කරලා නැහැ. එතකොට අපි මෙයාට අලුත් ඇක්ෂන් එකක් දානවා. දැන් මේ ඇක්ෂන් එක දාද්දී අපිට පුළුවන් එයාට කස්ටම් ඇක්ෂන් එකක් බෑක් එන්ඩ් එකෙන් ඩිෆයින් කරන්න. මේ ෆස්ට් කෝල් කියන එක බෑක් එන්ඩ් එකෙන් ඩිෆයින් කරලා දින කස්ටම් ඇක්ෂන් එකක්. දැන් මේ කස්ටම් ඇක්ෂන්ස් කියන්නේ මොනවද? කම්පැනිගෙන් කම්පැනියට තියෙන්න පුළුවන් විශේෂ ඇක්ෂන්ස්. දැන් මේ ෆස්ට් කෝල් එකේ ඇක්ෂන් එක විතරක් නෙමෙයි අපිට පුළුවන් අවුට්කම් එකක් අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ටාස්ක් එකක් දැම්මම අපි මාකස් ඩන් කියලා දානවා. මේක ඇක්ෂන් එක ඉවරයි කියලා. හැබැයි සේල්ස් වින් වල එතනින් එහාට ගිහිල්ලා අපිට පුළුවන් අවුට්කම් එකක් දාන්න. දැන් කෝල් එක ගත්තන් පස්සේ මෙයා ඉන්ට්‍රෙස්ටඩ්ද? not interested? no answerද? එයා කෝල් බෑක් laterද? දැන් ඔක ටයිප් කර කර ඉන්නේ නැතුව අපිට කෙලින්ම මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. දැන් මෙයා ඉන්ට්‍රෙස්ටඩ් කියලා.
ඒක මාකස් ඩන් කරපු ගමන් දැක්කද මෙතන කියනවා මේ ඔටෝමේෂන් ට්‍රිගර්ඩ්. දැන් ඒ මොකක්ද? අපිට මේ අවුට්කම් එක අනුව මෙයාව ඔටෝමැටිකලි මේ ඉන්ට්‍රස්ටඩ් කියන ස්ටෙප් එකට චේන්ජ් වුණා. දැන් දකුණු පැත්තෙත් මේ ඇක්ටිවිටි හිස්ටරි එකේ පෙන්නනවා. මෙයා කන්ටැක්ටිං කියන ස්ටෙප් එක හිටියේ. මේ කන්ටැක්ටිං ස්ටෙප් එකේ ඉඳන් ඉන්ට්‍රස්ටඩ් ස්ටෙප් එකට ගියා. දැන් මේක බෑක් එන්ඩ් එකෙන් කරලා තියෙන කන්ෆිගරේෂන් එක, ඔටෝමේෂන් එක. ඔටෝමැටිකලි මේ ස්ටෙප් එකට ගියා. ඒ වගේම දකුණු පැත්තේ ලස්සනට පෙන්නනවා මේ කෝල් එක මෙයා ඉන්ට්‍රස්ටඩ්. දැන් ඒ වගේම තමයි මෙයා not interested නැත්නම් call back later නම් අපිට තව දෙයක් schedule කරන්න හරි අපිට මේ history එක ලස්සනට මේක හරහා බලා ගන්න පුළුවන්. අපි won කරාද loss කරාද කියන එකත් මේ හරහාම අපිට දාන්න පුළුවන්. අපි lead එක won නම් අපි අනිවාර්යයෙන්ම won value එක මෙතනදී දාන්න ඕනේ. අපි දාමු මේ deal එක අපිට 300,000 value එකක් අපිට ආවා. අපිට ඕන comment එකක් දාන්න පුළුවන්. දැන් මෙයා automatically won lead එකක් හැටියට අපේ register වෙනවා. සමහර විට leads අපි අතේ මගහැරෙන්න පුළුවන්. එතනදිත් sales win වල ලස්සනට මේක manage කරලා අපිට දෙනවා. දකින්නම ඇති මේ විදිහට මේ පොඩි තැවිලි පාටක් වගේ පාටක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ lead එක frozen වෙලා තියෙන්නේ. lead එක frozen වෙලා කියන්නේ මේ lead එක දවස් ගානකට මොනවත්ම කරලා නැහැ මෙයාට. ඉතින් දැන් මෙයාට action එකක් දාලත් නැහැ, මෙයාගේ මොනවත් වෙලා නැහැ. ඒ නිසා මේ lead එක frozen වෙලා. දැන් මේක බලා ගන්න පුළුවන් තව එකක් තමයි මේ ඊළඟ view එක. මේ status view එක. දැන් අපි මේ status view එකට ගිහිල්ලා බලමු. දැන් අපි දකිනවා මෙන්න leads කිහිප දෙනෙක් ඉන්නවා මේ ඔක්කොම frozen වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉක්මනටම මේ frozen leads ටික handle කරන්න ඕනේ. ඒගොල්ලන්ට මොන හරි action එකක්, ඒගොල්ලෝ follow up එකක් හරි මොන හරි අපි දාන්න ඕනේ. දැන් මේක මැනේජර් කෙනෙක්ට ගොඩක් වැදගත්. මොකද එයාගේ ටීම් එකේ frozen leads කීයක් ඉන්නවද? ඇයි ඒගොල්ලෝ මැනේජ් වෙලා නැත්තේ කියන එක හොයලා බලන්න මේ view එක ගොඩාක් වැදගත්. දැන් මේකේ තියෙන අනිත් statuses මොනවද? unassign කියන්නේ මේ pipeline එකට කෙනෙක් ඇවිල්ලා දීලා නමුත් එයාව කාවත් assign කරලා නැහැ. එයාව manage කරන්න. ඒතර කෙලින්ම මැනේජර් ගිහිල්ලා පුළුවන් මෙයාව assign කරන්න. අපි කියමු මේක චතුරංගට අපි දෙනවා. අප්ඩේට් කරපුවම එයාව එතනින් අයින් වෙලා දැන් එයා fresh lead එකක් හැටියට එනවා. fresh lead එක කියන්නේ අලුතෙන් අවිල්ලා තියෙන lead එකක් මෙයාව manage කරලා නැහැ තාම. ඉතින් එතකොට team එකේ members ලා මුලින්ම බලන්න ඕනේ මේ fresh leads ටිකට මොන හරි ඉක්මනට follow up call එකක් දීලා මෙයාලව active කරගන්න. ඉතින් active range එකේ තමයි අපේ ගොඩක් leads ඉන්න ඕනේ. ඊට පස්සේ won කරාන් පස්සේ එයාලා යනවා won category එකට, toss වුණොත් loss category එකට යනවා. දැන් මේ pipeline view එක වදීම status view එක අපිට බලා ගන්න පුළුවන් list එකක් විදියට. ඉතින් අපිට frozen ටික විතරක් බලා ගන්න ඕන නම් මෙන්න frozen ටිකට අපිට පිළිවෙලට අපිට අනිත් ඒ වගේ බාධාවක් නැතුව බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා අපිට action view එක. action view එකේ තියෙන්නේ අපිට ඔක්කොම කරන්න තියෙන actions ටික අපිට තියෙනවා. දැන් අපි meetings වගේක් schedule කරා ඒ to do actions හැටියට තියෙනවා. done actions ටිකක් තියෙනවා. දැන් අපි මුලින්ම බලන්න ඕන මේ ටිකට කලින් මේ ඔක්කොම late actions ටික ඉක්මනට ඉවර කරන්න. එතකොට late actions ඇත්තටම අපිට තියෙන්න බෑ. ඉතින් team manager කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන් මේ customers ලව හොඳින් handle වෙනවද, ඒගොල්ලන්ගේ actions ටික වෙලාවට කරනවද කියන එක ඒ team managerට හොඳට බලා ගන්න පුළුවන්. lead එකක් won කරාන් පස්සේ customer කෙනෙක් බවට පත් වෙනවා. එතකොට වෙලා තියෙන customers ලා එයාලා won වුණාද loss වුණාද මේ ඔක්කොම ටික අපිට මෙතනින් බලන්න පුළුවන්. දැන් අපිට 3 දෙනෙක් ඉන්නවා won වෙච්ච. ඉතින් මේගොල්ලන් customers ලා. දැන් අපිට ඕන නම් මෙයාලා තවත් pipeline එකකට ආයෙ දාන්න පුළුවන්. අපිට product එකක් push කරන්න හෝ repeat customer කෙනෙක් හැටියට අලුත් pipeline එකකට අපිට දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට customers ලව ලේසියෙන් manage කරන්න හැකියාව තියෙනවා sales win හරහා.